මම දැන් පුතාලට කියලා දෙන්න යන්නේ ඕනෑම භාගයක් පහසුවෙන්ම දශමයක් කරගන්නේ කොහොමද කියලා. අපි බලමු. මම ගන්න උදාහරණයක්. මම ගන්නවා 10න් 3 කියන භාගය. හරි. මේ 10න් 3 නම් මේ දශමයක් කරන්න අපිට හරිම ලේසියි. මොකද අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක දශම තිත තියෙන්නේ කොහෙද? පිටිපස්සේ නේද? දැන් එහෙනම් 3 දශම තිත තියෙන්නේ කොහෙද? පිටිපස්සේ. මේ 3 පිටිපස්සෙන් තියෙන දශම තිත 10න් බෙදෙන්නේ. 10න් බෙදෙද්දී මම කලිනුත් කියලා තියෙනවා. මොකද 10ට බිංදු 1යි. බෙදෙනකොට ආගේ අඩු වෙනවා. එහෙනම් දශම තිත යන්න ඕනේ කොහෙටද? පිටිපස්සට. එහෙනම් බිංදු ගානට සමාන ගානක් දශම තිත යනවා පිටිපස්සට 1ක්. 10ට බිංදු 1යි. එහෙනම් දශම තිත 1ක් පිටිපස්සට යනවා. එතකොට උත්තරේ එන්නේ දශම 3යි. දශම තිත මෙතෙන්ට ගියා. හැබැයි මේ දශම තිත පේන්න ඕනේ හින්දා අපි මොකද කරන්නේ? ඉස්සරහට බිංදුවක් දානවා. එහෙනම් අවසාන උත්තරේ ලැබෙන්නේ 0.3යි කියලා නේද? හරි. එතකොට මේ ගාන බලමු අපි 100න් 7. 100න් 7 ගත්තොත් 7 දශම තිත කොහෙද තියෙන්නේ? පිටිපස්සේනේ. 100ට බිංදු 2යි. එහෙනම් දශම තිත කීයක් යන්න ඕනද පිටිපස්සට? 2ක් යන්න ඕන. ඔන්න එකක් ගියා. තව යන්න බෑනේ. අපි අතෙන් බිංදුවක් දාගෙන තව එකක් යනවා. දැන් එතකොට උත්තරේ කීයද එන්නේ? දශම බිංදුවයි 7යි. හැබැයි අපි ඉස්සරහට බිංදුවක් දාන්න ඕනේ. එතකොට එන්නේ උත්තරේ 0.7. තව එකක් බලමු. මම ගන්නවා මෙන්න මේ වගේ ගානක්. 2න් 1. මාර වැඩි. දැන් 2න් 1 10වත් 100වත් 1000වත් මොකද 10 ගුණාකාර නෑ නේද? දැන් මේ වගේ ගානක අපි පුතේ ඉස්සෙල්ලම කරන්නේ හරය 10 ගුණාකාරයක් කරගන්න එක. කොහොමද මෙයාගේ හරය 10 ගුණාකාරයක් කරගන්නේ? 2 කීයෙන් ගුණ කරොත්ද අපිට 10 කරගන්න පුළුවන්ද කියලා අපි ඉස්සෙල්ලා බලනවා 2. 2 10 කරගන්න පුළුවන් නේද? ඔව්. එහෙනම් 2 අපි ගුණ කරන්න ඕනේ 5න් නේ. 2 5න් ගුණ කරොත් 10 වෙනවා. එහෙනම් උඩත් ගුණ කරන්න ඕනේ 5. එතකොට කීයද එන්නේ? දෙවරක් 5 10යි. එක්වරක් 5 5යි. ඕනෑම භාගයක මේ හරයට කරන වෙනසම ලවයටත් කරන්න ඕනේ. ඒ නිසා තමයි හරය 5න් ගුණ කරා නම් ලවයත් 5න් ගුණ කරන්නේ. නැත්නම් උත්තරේ වෙනස් වෙනවා. හරි? එහෙනම් 10න් 5 අපිට ලේසියෙන්ම දශම කරන්න පුළුවන් නේද? කීයද එන්නේ? 10ට බිංදු 1යි දශම තිත 1ක් ඉස්සරහට යනවා. ඒ කියන්නේ 0.5යි. හරි. මම ගන්න තව ගානක්. මම ගන්නවා 4න් 3. මේ වගේ ගානක මේ තියෙන්නේ භාගයක්. හැබැයි හරය 10 ගුණාකාරයක් නෙවෙයිනේ. 4 10 කරගන්න පුළුවන්ද? 4 වල චක්‍රේ 10 නෑනේ. 4 8 12 ඕම නේද යන්නේ. ඒ නිසා අපිට 4 10 කරගන්න බෑ. හැබැයි 4 100 කරගන්න පුළුවන්. 100 4න් බෙදුවහම එන්නේ කීයද? 25යිනේ. 25 4ක් 100යි. එහෙනම් 4 25න් ගුණ කරාම 100 කරගන්න පුළුවන්. එහෙනම් හරය 25න් ගුණ කරා නම් ලවයත් 25න් ගුණ වෙන්න ඕන. එතකොට අපිට එනවා 25ව 3ක් 75යි. 25ව 4ක් 100යි. දැන් මොකද කරන්නේ? මෙයා දශම කරන්නේ 100.2යි. දශම තිත යනවා 75 2ක් ඉස්සරහට. එතකොට අපිට ලැබෙනවා උත්තරේ 0.7යි 5යි කියලා. ලේසි නේද? හරි. අපි තව ගානක් බලමු. මම ගන්නවා 2යි 4න් 1. මේක කොහොමද දශමයක් කරන්නේ? මේ තියෙන පුතේ මිශ්‍ර සංඛ්‍යාවක්. මේ භාගයක් නෙවෙයි මේ තියෙන මිශ්‍ර සංඛ්‍යාවක් නේද? හරි. කොහොමද මිශ්‍ර සංඛ්‍යාව අපි දශමයක් කරගන්නේ? මේ 2 අපි පැත්ත කරලා තියමු. එයාගේ කරදරයක් නැහැ. මෙන්න මේ භාග සංඛ්‍යාව තමයි අපි දශම කරගන්නේ. පුතාලා දන්නවා 4න් 1 දශම කරගන්නනේ. කොහොමද? 4න් 1 දශම කරගන්න 4 100 කරගන්න පුළුවන් 25න් ගුණ කරලා. එහෙනම් උඩත් 25න් ගුණ කරා. දැන් මේ දෙක පැත්තක ඉන්නේ හරි.
දෙක එකතු කිරීම 4න් 1 තමයි 2යි 4න් 1 කියලා කියන්නේ. අපි දෙක පැත්තකින් තියලා 4න් 1 දශම කරගමු. හරි. එතකොට එනවා කීයද? 25 4 100යි. 25 1 25යි. 100න් 25යි කියලා කියන්නේ 0.2යි 5යි. දැන් දෙකක් ඉන්නවා මෙතන. හරි. දෙක එකතු කිරීම 100න් 25. දැන් මෙයාගේ උත්තරේ 0.25නේ. ඒකට එකතු කරනවා දෙකක්. දෙකට 0.25ක් එකතු කරාම එන්නේ 2.25යි කියලා. ලේසි නේද? හරි. එතකොට අපිට හිතෙන්ම ගන්න පුළුවන් මෙතන උත්තරේ. මෙතන උත්තරේ 100න් 25යි. මේ දෙක එකතු කිරීම ලියන්න අවශ්‍යත් නැහැ. 2.25යි කියලා එකවර හිතෙන් ගන්නත් පුළුවන්. මම ගන්නම් තව ගානක්. 8න් 3. මෙයා කොහොමද අපි දශමයක් කරගන්නේ? 8 10යි කරගන්න පුළුවන්ද? බෑනේ. 100 කරගන්න. 100 8න් බෙදුවොත් හරියටම ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒ වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් මෙයා 10 කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඔව් 10 8න් බෙදුවොත් හරියටම එනවා බෙදලා බලන්න 125ක්. එහෙනම් හරයයි 9යි දෙකම 125න් ගුණ කරනවා. 125 8ක් කියන්න පුතේ කීයද? 1000ක්. එහෙනම් ඔන්න අපි හරය 1000 කරගත්ත වැඩේ හරි. දැන් 9 එන්නේ 125න් ගුණ කරන්න 3. 3 වරක් 5 15න් 5 එකක් ඉතිරි. 3 වරක් 2 6යි මේ එකයි 7යි. 3 වරක් 1 3යි. දැන් 1000න් 375 දශම කරන්න තියෙන්නේ නේ. ලේසි. 1000ට බිංදු 3යි. දශම තිත යනවා 3ක් ඉස්සරහට. එහෙනම් අපිට අවසාන උත්තරේ ලැබෙනවා 0.375යි කියලා. හරි. මම තව ගානක් ගන්නම්. මම ගන්නවා මෙන්න මේ වගේ ගානක්. 5න් 12. මාර වැඩි. 5න් 12. මෙයා මොන භාගයක්ද? මෙයා හරයට වඩා ලව්‍ය විශාලයි. එහෙනම් මෙයා විෂම භාගයක්. අපිට පුළුවන් කලින් විදිහටම මෙතන 5 10 ගුණාකාරයක් කරගන්න. 5 10 කරගන්න පුළුවන් නේ. එහෙනම් අපි 5 2ෙන් ගුණ කරලා 10 කරගමු. එහෙනම් උඩත් 2ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා 5 සරත් 2 10යි. 12 සරත් 2 24යි. 10ට බිංදු 1යිනේ. එහෙනම් 24 දශම තිත යනවා එකක් ඉස්සරහට. එතකොට එනවා අපිට උත්තරේ 2.4යි කියලා. හරිම ලේසි නේද? මෙන්න මේ විදිහට පුතේ අපිට පුළුවන් හරය 10 100 1000 කරගන්න පුළුවන් ඕනෑම භාග සංඛ්‍යාවක් පහසුවෙන්ම දශමයක් බවට හරවන්න.